ඔයා Facebook page එකක් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් අලුතෙන් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? ඔයා සාමාන්‍ය වීඩියෝ කරන කෙනෙක් වුණත්, AI content කරන කෙනෙක් වුණත් Facebook එකකින් නිකුත් කරපු මෙන්න මේ නිවේදන දෙක ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. ඉතින් Facebook එකෙන් සල්ලි හොයන ක්‍රමය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා මෙන්න මේ ඊයේ ආපු අලුත්ම ලක්ෂ 3 views challenge එක මොකක්ද සහ ඔයාගේ page එක ban කරගන්නේ නැතුව මේකෙන් දිගටම සල්ලි හොයන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවා කලින් Facebook එකෙන් in-stream ads හරහා ඒ කියන්නේ වීඩියෝ එකේ මැද වැටෙන ads වලින් සල්ලි හොයන්න නම් මූලික සුදුසුකම් කීපයක් තිබුණා. ඔයාට followers 10000ක් ඉන්නවනේ. ඒ වගේම ඔයාගේ videos වලට views 1,50,000ක් තමයි Facebook එකෙන් ඉල්ලලා තිබ්බේ. ඊට අමතරව තව පොඩි දේවල් ටිකක් තිබ්බා. හැබැයි දැන් Facebook එක අලුත් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි content monetization invitation challenge එක. ඔයාට followers කීයක් හිටියත් වැඩක් නැහැ. ඔයා දවස් 28ක් ඇතුළත ඔයා දාන අලුත් වීඩියෝ හෝ post වලට views ලක්ෂ 3ක් ආවොත්, ඒ කියන්නේ views ලක්ෂ 3ක් සම්පූර්ණ කරගත්තොත් Facebook එකෙන් ඔයාට සල්ලි හොයන්න invitation එකක් එවනවා. ඉතින් මේක හැම ක්‍රියේටර් කෙනෙක්ටම ලැබුණු ලොකු අවස්ථාවක්. ඉතින් ඔයාගෙත් මේ ඉන්විටේෂන් එක ඇවිල්ලාද කියලා බලන්න ඕගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා. ඕගොල්ලන්ට තියෙන්නේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඒකේ යටතේ තියෙන මෙන්න මේ මොනිටයිස් කියන ටැබ් එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් අපේ content monetization කියන එක ඇතුලේ මේ විදිහට අපිට මෙන්න මේ challenge එක බලා ගන්න පුළුවන්. ඉතින් ලේසියෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේ join challenge කියන බටන් එක touch කරන එක. ඉතින් මේක touch කරපු මොහොතේ ඉඳලා දවස් 28ක් ඇතුළත ඔයා views ලක්ෂ 3ක් ගත්තොත් ඔයාට පුළුවන් වෙනවා, ඔයාට හැකියාවල් ලැබෙනවා content monetization හරහා මුදල් උපයන්න. ඉතින් ඔයාට තාමත් මෙන්න මේ challenge එක ඇවිල්ලා නැත්නම් බය වෙන්න එපා, ඉදිරියේදී ඔයාට හම්බෙයි. ඉතින් මේ තියෙන මගේ තවත් page එකක්. ඉතින් ඔයාට පේනවා ඒකේ තියෙන්නේ තාමත් පරණ විදියට මෙන්න මේ criteria ටික තමයි මේ විදියට මේක පෙන්වන්නේ. ඉතින් සමහරවිට තවත් දවස් කිහිපයකින් ඔයාට මෙන්න මේ challenge එක ලැබෙන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉතින් මේ විදිහට මුදල් උපයන්න නම් අපි ඊට කලින් දැනගෙන ඉන්න ඕන තව වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කරුණු කියලා. මේ ලක්ෂ 3 challenge එක දිනන්න නම් ඔයා අනිවාර්යයෙන්ම Facebook එකේ community standards වලට එහෙම නැත්නම් ප්‍රජා ප්‍රමිති වලට එකගව වැඩ කරන්න ඕනේ. ඉතින් Facebook එක කියන විදිහට ඔයා දාන වීඩියෝ වල වංචනික දේවල්, ප්‍රචණ්ඩත්වය, වැරදි තොරතුරු හෝ අන් අයට අපහාස වන දේවල් ඇතුළත් වෙන්න බෑ. Facebook එක ප්‍රධාන වශයෙන්ම ඔයාගෙන් බලාපොරොත්තු වෙන තවත් ප්‍රධාන කරුණු 4ක් තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි විශ්වාසනීයතාවය. අනිත් එක තමයි පරිශීලකයාගේ ආරක්ෂා. ඒ කියන්නේ userගේ safety එක. තුන්වෙනි දේ තමයි පෞද්ගලිකත්වය. සහ අවසාන එක තමයි අනිත් කෙනාට ගෞරව කිරීම කියන දේ. ඉතින් මේ නීති කැඩුවොත් ඔයා ලක්ෂ 3ක් නෙමෙයි views මිලියන 3ක් ගත්තත් ඔයාට සතයක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාට මෙන්න මේ ගයිඩ්ලයින් ටික බලා ගන්න ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාට එකෙන් ගිහිල්ලා තවදුරටත් විස්තරාත්මකව මේ දේවල් ඔයාට බලන්න පුළුවන්. මොන වගේ දේවල්ද දාන්න බැරි කියලා. ඉතින් දැන් අපි බලමු මේ ඊයේ ආපු දෙවැනි මැසේජ් එක මොකක්ද කියලා. මේක නම් ගොඩක් වැදගත් වෙන්නේ AI content සහ වීඩියෝ එඩිට් කරලා දාන අයට. ඉතින් Facebook එක කෙලින්ම කියනවා low quality හෝ එකම දේ නැවත දාන content වල reach එක අඩු කරනවා කියලා. ඒ කියන්නේ එයාලා views හිතාමතාම සීමා කරනවා කියලා මෙතෙන්දි කියලා තියෙනවා. ගොඩක් අය කරන ලොකු වැරද්දක් තමයි AI වීඩියෝ ජෙනරේට් කරද්දී වැටෙන වෙබ්සයිට් එකේ logo එක CapCut එකෙන් හරි වෙන app එකකින් හරි blur කරලා දාන එක. මතක තියාගන්න. Google Flow වගේ tool එකකින් හදන වීඩියෝ වල ඇහැට නොපෙනෙන digital watermark එකක් තියෙනවා. ඉතින් ඒකට අපි කියන්නේ synth ID කියලා. ඔයා blur කරලා දැම්මත් Facebook පද්ධතිය එහෙම නැත්නම් Facebook algorithm එක ඒක අඳුර ගන්නවා. blur කරපු නිසා page එක ban වෙන්නේ නැති වුණත් මේ වීඩියෝ එකේ visual quality එක සවුත්තු නිසා Facebook algorithm එකෙන් ඔයාගේ views අඩු කරනවා. ඒ නිසා වීඩියෝ එක blur කරන්නේ නැතුව වීඩියෝ එක පොඩ්ඩක් crop කරලා දාන එක තමයි හොඳම දේ. ඒ වගේම ඇත්ත වගේ පේන හැම AI වීඩියෝ එකක්ම අප්ලෝඩ් කරද්දී මෙන්න මේ උඩ තියෙන made with AI කියන label එකක් දාන්න අමතක කරන්න එපා. ඒකෙන් ඔයාගේ views අඩු වෙන්නේ නැහැ. හැබැයි page එකේ ආරක්ෂාව වැඩි වෙනවා. ඉතින් ඔයා සාමාන්‍ය වීඩියෝ කරත් AI වීඩියෝ කරත් මේ නීති රීති ටික ඔළුවේ තියාගෙන අද ඉඳන් වැඩ පටන් ගන්න. ඉතින් මේ දවස් 28 challenge එක හරියටම complete කරන්න නම් high quality සහ
මිනිස්සු ආසාවෙන් බලන වීඩියෝ තමයි දාන්න ඕනේ. ඉතින් මේ වගේ Facebook monetization සහ මේ විදිහට සල්ලි හොයන අලුත් ක්‍රම ගැන මම ඉදිරියේදී වීඩියෝ සීරීස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. හැමෝටම ජය වේවා.